අලුත් කතාවක් අහන්න බලන්න කැමති අය ඉඳගන්න. ඔන්න එක කැලේක ලස්සන පොඩි පොකුණක් තිබුණා. මේ පොකුණේ නෙළුම් මල් එහෙම පිපුලා තිබුණා. තව පොඩි මාළුවොත් හිටියා. මාළුවෝ පීන ඉන්නා. මේ පොකුණේ තව එක්කෙනෙක් ජීවත් වුණා. ඒ තමයි ඉබිහාමි. මේ ඉබිහාමි මේ ලස්සන පොකුණේ තනියම තමයි ජීවත් වුනේ. ඔන්න දවසක් කොක්කු දෙන්නෙක් දුර ගමනක් යන්න පටන් ගත්තා. අර ලස්සන විල තියෙන කැලේ මැද්දේ. ඔහොම ටික දුරක් යද්දි මේ කොක්කු දෙන්නට ලොකු වතුර පිපාසයක් ආවා. ඒකම ලොකු මහන්සියකුත් ඇවිත් තිබුණේ. මොකද ගොඩක් දුර පියාඹගෙන ඇවිල්ලානේ හිටියේ. දැන් ඉතින් මේ කොක්කු දෙන්න වතුර බොන්න තැනක් හොය පියාඹගෙන යද්දී ඔන්න දැක්කා අර ලස්සන පොකුණ. මේ වෙලාවේ ඉබිහාමිත් අවුව තපින්න ගලක් උඩට ඇවිත් තමයි හිටියේ. දැන් ඉතින් කොක්කු දෙන්න පොකුණ ළඟට ඇවිල්ලා වතුර බොනවා. ඒ අතරේ ඒ දෙන්න යන ගමන ගැන කතා කරන්නත් පටන් ගත්තා. ලස්සන ගස්වැල් ගැන, තව ඉස්සරහින් තියෙන කඳු, දිය ඇලි ගැනත් කතා කරනවා. මේ කතාව අවුව තපින්න උඩට ආපු ඉබිහාමිට හොඳට ඇහෙනවා. ඉබිහාමිත් කොක්කු දෙන්න එක කතා කරන්න පටන් ගන්නවා. ඉබිහාමි කොක්කු දෙන්න ළඟට ඇවිත් කියනවා, ඔයාලා නම් ඉතින් ලස්සන දේවල් බලන්න යනවා. ඒත් ඉතින් මට කොහෙන්ද එහෙම වාසනාවක් කියලා. මේ කතාවට කොක්කු දෙන්නට දුක හිතුණා. මොකද ඉබිහාමිට පියාඹන්නත් බෑ. තටු නෑනේ. අනික ඉබ්බ ඇවිදින්නෙත් හරිම හැමින්නේ. ඒ නිසා ඉතින් මේ ඉබිහාමිට මේ පොකුණෙන් එහාට යන්න විදියක් නෑ කියලා කොක්කු දෙන්නත් කතා වුණා. මෙහෙම තුන්දෙනා එක්ක කතා කර ඉන්න අතරේ එක කොකෙක්ට හොඳ අදහසක් ආවා. ඒ තමයි මේ ඉබිහාමිත් අරගෙන පියාඹල යමු කියලා. ඒ අදහස අනිත් කොකාටත් කිව්වම මේ දෙන්න තීරණය කරා හොඳට හයිය තියෙන ලී කෝටුවක් හොයාගෙන එන්න. කැලෑවට ගිහිල්ලා හොඳ ලී කෝටුවකුත් අරගෙන ආපහු විල ළඟට මේ කොක්කු දෙන්න ආවා. ඇවිල්ලා ඉබිහාමිට කිව්වා මේ ලීයේ හරි මැද්දෙන් හොඳට කට ඇරලා අල්ලගන්න කියලා. එහෙම කියලා තව පොඩි උපදෙසකුත් දුන්නා. ඒ තමයි මොන හේතුවකටවත් කට නම් අරින්න එපා කියලා. දැන් ඉතින් ඉබිහාමිටත් හරිම සතුටුයි. සතුටින් ගිහිල්ලා අර ලී කෝටුව මැද්දෙන් හොඳට තදට කටින් අල්ලගත්තා. දැන් කොක්කු දෙන්න ඉබිහාමිත් අරගෙන උඩට පියාඹලා යනවා. කැලෑව හරිම ලස්සනයි. ඉබිහාමිත් හරිම ආසාවෙන් ඒ දිහා බලාගෙන යනවා. හරි ආඩම්බරෙන්. ඔන්න දැන් මේ තුන්දෙනා ටිකෙන් ටික ගම පැත්තට ලං වුණා. දැන් ටිකක් හවස් වෙලා. ගමේ ළමයි කට්ටිය එකතු වෙලා පිට්ටනියක සෙල්ලම් කර ඉන්නවා. මේ අතරේ එක ළමයෙක් එකපාරටම මේ අහසින් යන ඉබ්බව දකිනවා. දැකලා අනිත් ළමයින්ටත් කියනවා, ආන්න ඉබ්බෙක් අහසින් යනවා කියලා. දැන් මේ ළමයි හූ කියන්න පටන් ගත්තා. දැන් ඔන්න ඉතින් අර ඉබිහාමිට එකපාරටම කේන්ති යනවා. මොකද මේ ළමයි එයාට හූ කියනවානේ. ඉබිහාමිට හිතුණා, ඉන්නකො මේ ළමයින්ට මං හොඳ දෙකක් කියන්නම් කියලා බනින්න ඕනි කියලා. එහෙම බනින්න කියලා හිතාගෙන කට ඇරිය විතරයි. ඉතින් මොකද උනේ දන්නවද? ජබෝස් ගාලා ඉබිහාමි බිමට වැටුණ උඩ ඉඳලා. කොක්කු දෙන්න කිව්වර උපදෙස් අමතක වුණා. මොන දේ කිව්වත් කට අරින්න එපා කියපු එක. අන්තිමට ඉතින් කොක්කු දෙන්න පියාඹල ගියා. ඉබිහාමි දුකෙන් බලාගෙන හිටියා. මේ වගේ වීඩියෝස් තවත් බලන්න ඕනි නම් Cloud Tales අපේ channel එක subscribe කරන්න.